අනිල් අපි ඒ කියන්නේ අපි ඉස්සලා කතා කරද්දී අපි කිව්වා අපිට වැඩි ඒ කියන්නේ මාළු හම්බුන්නේ නැහැ කියලා. ඒ වුණාට එන ගමන් අපිට ලොකු පොඩ්ඩක් හම්බුණා. මම හිතන්නේ හොඳ ෆුටේජ් ටිකකුත් ගත්තා. හරිම ඉන්ටරෙස්ටිං ඒගොල්ලන් ඒ කියන්නේ දැක්කම. එතකොටත් අපි දැක්කේ ස්පිනර් ඩොල්ෆින්ස් ළමද නැත්නම් ඔයා කිව්වා සමාජයට ඒ කියන්නේ රංචු ගොඩක් එකතු වෙද්දී ඒ කියන්නේ සෝෂල් ඉන්ටරැක්ෂන් එකත් එක්ක ඒගොල්ලෝගේ ඇක්ටිවිටි එක වෙනස් වෙනවා. මොකද අපි දැක්ක ගොඩක් උඩ පනිනවා ඒ වගේ දේවල්. අනිත් එක අපිට ඇහුණා ඒගොල්ලන්ගේ සද්ද ඒ කියන්නේ බෝට්ටුවටත් ඒ කියන්නේ පොඩි විසල් එකක් ඇහෙනවා. ඒ කියන්නේ ඩොල්ෆින්ස් ලගේ විසල් එක. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක මොකද්ද අපි දැක්කේ කියන එක ෂෙයා කරන්න. ඔව් සාමාන්‍යයෙන් ඔය ඩොල්ෆින් රෑන් එකම වර්ගයේ නැත්නම් වෙන වර්ගයක එකට වුණාම ඒගොල්ලන්ගේ සෝෂල් බිහේවියර් එක තමයි අපි දැක්කේ අර ස්පිනින් ඒ කියන්නේ වතුරෙන් එළියට ලීප් කරන ඒවා එතකොට තව රබින් and also අපි දැක්කා ඒගොල්ලන්ගේ social copulation. එතකොට ඒකත් එක්ක අර විසිල් එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර ඉන්ටරැක්ෂන් අපි කතා කරනවා වගේ ඒගොල්ලන්ගේ ඉන්ටරැක්ෂන් තමයි අපි විසිල්ස් එක මේවා කරේ. because ඒක වෙන්නේ to keep in touch. දැන් අපි ඇත්තටම මේ දැක්කා ඒගොල්ලෝ මේ පැටියෙක් කිරිත් බොනවා. දැන් ඒ ලොකු පොඩ් එක එකට ආපු ඉඳන් අනිත් එක සමනක් කරන මුහුද සැරකොටත් ඒගොල්ලෝ ගොඩබිම දැන් මොකද අපි ගොඩක් ගොඩබිමට කිට්ටුවෙන් දැක්කේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩබිම පැත්තට එනවා මේ හුලං සැර වුණාම. හුලං සැර. ඒ කියන්නේ ඒගොල්ලන් ෆීඩ් කරන්න එනවද නැත්නම් ෆීඩින් උත් වුණා. දැන් අපි බේඩ් බෝල්ස් උත් දැක්කා. අපි දැක්කා එතන මුහුදු ලිහිණින් ඒ කියන්නේ ටර්න් ස්පීසීස් ඉන්නවා එතන. ඒක ඇවිල්ලා අර ඒගොල්ලෝ අතර තියෙන සිම්බයොසිස් එකක්. ඉතින් එතකොට ඒගොල්ලෝ ෆීඩ් කරන ගමන් ඒ සෝෂල් ඉන්ටරැක්ෂන් එක දැන් ඔතන ඒ කියන්නේ සාමාන්‍යයෙන් there would been abundance of food. කෑම ගොඩක් තියෙන්න ඇති එතන. ඒක තමයි මේ ලොකු පොඩි පොඩි පොඩ්ස් ටික ඔක්කොම ඇවිල්ලා ෆෝම් කරේ අර ලොකු පොඩ්ඩයක් හදන්න. right okay. මම හිතන්නේ අපි ඩොල්ෆින්ස් ගැන ගොඩක් කතා කරලා අපිට මම හිතන්නේ තව ගොඩක් සත්තු ගැන කතා කරන්න පුළුවන් මේකේ. ඉතින් අපි උදේ අපි දැක්කා අර ස්පර්ම් වේල් ඇටසැකිල්ල. ඉතින් අත්ත සතයි ඇටසැකිල්ලයි දකිද්දී අතරම ලොකු වෙනසක්. අනිතවා මෙන්ෂන් කරා ඒ ගොඩක් ඒ සත්තුන්ගේ ඇටසැකිලි දකිද්දී ගොඩක් කියන්නේ related to ඒ කියන්නේ human ඒ කියන්නේ anatomy එකත් එක්ක. ඉතින් ඒ කියන්නේ fins වල හරි අත් වල ඒ කියන්නේ බැලුවොත් එම human එකටත් ගොඩක් සමානයි. ඒත් එක්කම ඉන්ටෙලිජන්ස් එක ගත්තම මේ මැමල්ස් ලගේ මම හිතන්නේ ඩොල්ෆින්ස්ලා චිම්පන්ස්ලා වගේ වුණත් කියන්නේ ඒවා දැන් කිව්වා highly social කියලා. ඉතින් ඒගොල්ලන්ගේ මම හිතන්නේ ඉන්ටෙලිජන්ස් ලෙවල්ස් උත් මම හිතන්නේ මොකක් හරි වෙනසක් තියෙනවා ඇති. මම හිතන්නේ රනිල් if you can explain. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි දැන් ස්පර්ම් වේල් ගත්තොත් ස්පර්ම් වේල් social structure එක ඇවිල්ලා අපේ ගොඩබිම ඉන්න අලියන්ගේ හා සමානයි. එතකොට පිරිමි සතා sexually mature වුණාම යනවා cold waters වලට. එයා ඉන්නේ එතකොට දැන් අපේ අලින්ගෙත් sexually mature වුණාම males ඉන්නේ වෙනම. හැබැයි එතකොට ඒගොල්ලෝ එකට වෙනවා when breeding time comes they congregate together. ඒ වගේ තියෙද්දි එතකොට වෙන්නේ අර ස්ට්‍රක්චර් එකේ ඉන්ටෙලිජන්ස් කියන්නේ හරිම අපුරු එකක් ඉන්ටෙලිජන්ස්. මොකද දැන් අපි කියමු ස්පර්ම් වේල් ෆීමේල් පැටිය ඒ කියන්නේ අම්මා පැටියව උඩ දාලා ගියොත් ඩයිව් කරොත් කෑම ගන්න ඒ මේ සෝෂල් පොඩ් එකේ ඉන්න අනිත් ගෑනු සතුන් එතකොට ඇඩලසන්ට් පිරිමි සතුන් ඒ පැටියව බලා ගන්නවා. ඒ වහ සමාන අලින්ගෙත් එහෙමයි. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තට ඉන්ටෙලිජන්ස් ගත්තම අපි ඒක අපිට ඇත්තට එක්ස්ප්ලেইন කරන්න බෑ. මොකද අපි ඒගොල්ලන්ගේ මම කියන්නේ දැන් අපි දන්නවා අපේ ෆීලිංගස් මොනවද අපි මොනවද හිතන්නේ අපේ මොකද්ද ස්ට්‍රක්චර් එක. අපිට එකක් තියෙනවා we can't communicate with them. අනිත් එක ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළට ගිහලා අපිට හොයාගන්නත් බෑ how intelligent they are. So sometimes they might even be much more intelligent than us. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සත්තු කියලා කිව්වම අපි දන්නේ ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස් එකෙන් ඒක ඩෙවලොප් නැහැ සෝෂල් ස්ට්‍රක්චර් එක මිනිස්සු වගේ නෑ. ඒ වුණාට ඇත්තටම අපි ගිහිල්ලා ඇත්තටම ඔබ්සර්ව් කරද්දී අපිට තේරෙනවා දැන් ඔයා කිව්වා වගේ අම්මා ස්පර්ම් වේල්ගේ අම්මා කියන්නේ කැම වගේ නටට යද්දී අනිත් ස්පර්ම් වේල් රංචුව ඒ ස්පර්ම් වේල් කාෆ්ව බලා ගන්නවා right. so ඒ වගේ දේවල් අපිට ඇත්තටම ගොඩක් දේවල් වෙනවා. දැන් අර දැන් ඉස්සෙල්ලා අපේ කට්ටිය මේ කට්ටිය නෙමෙයි දැන් සාමාන්‍ය සංකල්පෙ තිබ්බේ දැන් දිවියේ පිරිමි සතා ආපහු ඉන්ටරැක්ට් කරන්නේ නැහැ එයා ගෑනු සතයි පැටවු එක. අපි දැකලා තියෙනවා යාගෙම ඒ කියන්නේ පිරිමි සතා හැදිච්ච වැඩිච්ච අවුරුදු එකමාරේ පැටවු එක්ක අම්මා ඔක්කොමලා එකට ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ developed social structures ඇත්තටම මේ වගේ ශීරපයි අපි කරද්දී through research only අපි මේ දැනුමට ඒ කියන්නේ we can shed light onto all these through proper scientific research. Then only we can understand their social structure and also their culture, social culture. එතකොට මේ ස්පර්ම් වේල්ස් ලගේ ඒ කියන්නේ වේල්ස් ලා එක ගත්තොත් මම හිතන්නේ ස්පර්ම් වේල්ස් ලා ගොඩක් fascinating. ස්පර්ම් වේල්ස් ලගේ දැන් ඔය කිව්වා කියන්නේ ස්පර්ම් වේල් ලගේ අම්මා ගැඹුරට යනවා කියලා
කෑම හොයාගන්න. ඒගොල්ලන්ගේ කොහොමද ඒගොල්ලන් what is their habitat or feeding grounds? ඒ ගැන පොඩි explanation එකක් දැන් සාමාන්‍යයෙන් ස්පර්ම් වේල්ස් ලගේ ඒගොල්ලෝ අපි දැනුවත්ව අඩි 3000කට වඩා ඒගොල්ලන්ට ඩයිව් කරන්න පුළුවන්. විනාඩි 45කට වඩා යට ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ එක රටවල වලින් අපි ගත්තා ස්පර්ම් වේල්ස් ලගේ දැන් උදාහරණයකට ඒක සමහර රටවල ස්පර්ම් වේල්ස් ලගේ ඒ කියන්නේ ස්කින් වල they found මේ suction marks ඔක්කොම from giant squid. chance squid yeah. එතකොට ඒ වගේ තියෙන. දැන් ලංකාවේ ස්පර්ම් වේල ගොඩ ගහපු ස්පර්ම් වේල්ස් ලගේ මම stomach analysis කරලා තියෙනවා. අපිට හම්බෙලා තියෙන squid beaks. දැන් අපි මේ මොහොතේ ඒව ඇනලයිස් කරන මොන ස්පීසිස් වලටද ඒ ආයත් වෙන්නේ කියලා. මොකද ඒතර අපි දන්නවා අපේ ස්පර්ම් වේල්ස් ලගේ මේ ජීවන රටාවේ ඒගොල්ලන්ගේ මයිග්‍රේෂන් පැටර්න් මූවමන්ට් පැටර්න් එක. ඒකින්ද තමයි අපි බලන්නේ මොකද සමහරක් ස්ක්විඩ් වර්ග ඉන්දියන් ඕෂන් එකේ හම්බ වෙන වර්ග පැසිෆික් එකේ හම්බ වෙන්නේ නැහැ. at least 20-30% differs. ඉතින් දැනට අපිට හම්බෙලා තියෙන වැඩිම ඒගොල්ලෝ කන්නේ ස්ක්විඩ්, ඔක්ටොපස්. එතකොට අපි වතුර ඉද්දී එක සැරයක් මගේ යාළුවෙක් ඉද්දී ස්පර්ම් වේල් කෙනෙක් රීගර්ජිටේට් කරා රොබින් ෆිෂ් කෙනෙක්. ඩීප් සී රොබින් ෆිෂ් කෙනෙක්. එතකොට එක සැරයක් අපිට හම්බුණා ස්පයිනි ඩොග් ෆිෂ් කෙනෙක්. ඉතින් ඒව වැරදිලා කාපු ගොදුරුදු අපි දන්නේ මොකද ඒව රීගර්ජිටේට්. ඒක normal appetite එකද කියලා. ඒක මොකද රීගර්ජිටේට් කරපින් අපිට අමාරුයි කියන්නේ. හැබැයි ස්පර්ම් වේල් එක අර ස්ටමක් ඇනලිසිස් වල ග්ලෝබලි හම්බෙලා තියෙනවා ස්ක්විඩ් බීක්ස්, ඔක්ටොපයි බීක්ස්, එතකොට ෂාර්ක් ස්පීසිස් ඒ කියන්නේ රිමේන්ස් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ජෙනරල් ඒගොල්ලන්ගේ ෆුඩ් ප්‍රෙෆරන්ස් එක ඒකයි. ඒ කියන්නේ ගොඩක් feeding ground එක කියන්නේ ගොඩක් ගැඹුරු මුහුදේ. ගැඹුරු මුහුදේ ගොඩක් ගැඹුරු. විනාඩි 45ක් ඇතුළත. ඔව් විනාඩි 45කට වඩා ඉන්නවා. දැන් මේ ටයිම් කරපු අය. ඒකට කිලෝමීටර් 3කටත් වඩා යන්න පුළුවන්. ගැඹුරට ගිහිල්ලා ඒ කියන්නේ කිලෝමීටර් 3ක් ඇතුළට ගියාම සම්පූර්ණ කළුවර. ඒ කියන්නේ ඉරේලියවත් යන්නේ නැති ප්‍රදේශයක්. ඒ කියන්නේ අපි කියන්නේ අබිස් එක කියන එක. ඒ අබිස් එකේ ඒගොල්ලන්ට සෙන්සර්ස් තියෙනවා. ස්ක්විඩ්ස් ලව වගේ හන්ට් කරලා මොකද ස්පර්ම් වේල්ස් ලගේ මේ ඒගොල්ලෝ ගොඩක්ම කමියුනිකේෂන් එවරිතිං ඉස් ටු සෝනා. දැන් අපි වතුර බැහැලා ඉන්නකොට අපිට දැනලා තියෙනවා ඒගොල්ලන්ගේ සෝනා. ඉතින් ඒගොල්ලෝ ඇනලයිස් කළා දැන් සමහරක් සයන්ටිෆිකලි රිසර්චර්ස්ලා කියනවා ස්පර්ම් වේල්ස්ලා ඒගොල්ලන්ගේ සෝනා පාවිච්චි කරලා ස්ටන් කරනවා කියලා සතාව. එතකොට ඒ පොඩ්ඩක් ෂොක් එකට ආවන් පස්සේ ඒගොල්ලන්ට ගොදුරු අල්ලගන්න ලේසි. අනිත් එක ස්පර්ම් වේල්ස් ලගේ යට හක්කේ විතරයි දත් තියෙන්නේ. උඩ හක්කේ නෑ. උඩ හක්කේ තියෙන්නේ සොකට්ස්. එතකොට අර යට දත් ගිහලා එතන ස්ටික් වෙනවා. එතකොට ස්ක්විඩ් හරි ඔක්ටොපස් ඔක්ටොපයි වගේ ස්පීසිස් ෆීඩ් කරනකොට ඒගොල්ලෝ හරි ලේසියෙන් ලිස්සිලා යන්න පුළුවන් නේ. එතකොට අර අල්ලගත්තම එතන අර නිකන් ක්ලෑම් එකක් වගේ හවු වෙනවා සතා. දැන් ඒව තමයි දැනට මොකද අපිට හරි අමාරුයි ඒගොල්ලන්ගේ ස්ටමක් ඇනලිසිස් ගොඩක් ලංකාවේ කියන්නේ දැන් අනිත් රටවල් කරන ලංකාවේ මමයි මගේ ටීම් එක කරන පුළුවන් කොට මොකද අපේ ෆැසිලිටිස් ගොඩක් අඩුයි ලංකාවේ. ඒකෙන් as and when it's possible we do it. ඉතින් අපි දැන් සෑහෙන්න මේ ස්ක්විඩ් බික් ප්‍රමාණයක් එක්කව කරලා තියෙනවා. දැන් අපි මේ ඇමරිකාවේ යුනිවර්සිටි එකක මේ දැන් ඒ ලෝස් බීක්ස් මේ ඇනලයිස් කරනවා මොන ස්පීසිස් එකට අයිති වෙන්නේ කියලා බලන්න. එතකොට අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ like as mentioned earlier ඒගොල්ලන්ගේ movement pattern එකයි ඒගොල්ලන්ගේ ජීවන රටාවයි. මම මෙන්ෂන් කරා ඒ කියන්නේ සෝනා කියලා සෝනා වලින් තමයි ඒගොල්ලන් ඒ කියන්නේ තම ගොදුරු කොහෙද කියලා අඳුරගන්නේ. ඒත් එක මම හිතනවා වත් එක්ස්පීරියන්ස් කළා මට යම් තා දුරකට මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ස්පර්ම් වේල් කෙනෙක් එක්ක ඉද්දී ක්ලික්ස් ඒ කියන්නේ ඉකෝ ලොකේෂන් කියලා කිව්වොත් ඒක හරියද? ඒ කියන්නේ what they using is as සෝනා ඉතින් සෝනා මාර්ගෙන් තමයි ඒගොල්ලන් ඉකෝ ලොකේෂන් කිව්වොත් හරිය. ඒ කියන්නේ දැනගන්නේ මේ මොකද්ද කියන එක. so when there is a curiosity ඒගොල්ලන් ඇවිල්ලා ඒ කියන්නේ ඒ ක්ලික්ස් වලින් තමයි ඒගොල්ලෝ කියන්නේ අර මේ සෝන එක මේ ගැරලා ඒක බවුන්ස් වුණාකට ඒක රිසීව් වෙනවා ඒගොල්ලන් හරහා. එතකොට ඒකට පිච් එකක් කියන්නේ නම් කිසි ඡායාවක් මැවෙනවා මොන වගේ සතෙක්ද ඉදිරියෙන් ඉන්නේ කියලා. අපි මේක ගොඩබිමේ ඉන්න සතෙක්ට රිලේට් කරොත් අපි අහලා තියෙනවා වවුලා කළුවරේ කරන්නේ ඒ කියන්නේ සෝනා වගේ දෙයක් තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ කියලා ලොකේෂන් එක. is it similar ඒක ඔව් ඒක හරියටම හරි ඒ සමානයි. මොකද දැන් ඇත්තට වවුලෝ දැන් මෙන්ෂන් කරපු ඉඳලා වවුලෝ ගත්තම දැන් වවුලොත් අයිති වෙනවා කොට්ටාස දෙකකට. ඒ කියන්නේ මයික්‍රෝ කයිරොප්ටරයි මෙගා කයිරොප්ටරයි. ඒ කියන්නේ මෙගා කයිරොප්ටර වෙලා අපි ෆෘට් බැට්ස්ලා මා වවුලෝ මේ මයික්‍රෝ කයිරොප්ටරල කිරි වවුලෝ පොඩි වවුලෝ. එතකොට තල්මසුත් බෙදලා තියෙනවා බෙලින් වේල්ස් and ටූත් වේල්ස්. එතකොට බෙලින් වේල්ස්ලා පාවිච්චි කරන්නේ ඊකෝ ලොකේෂන් එච්චර ටූත් වේල්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ කොට්ටාස දෙකම අපේ අහසේ මේ මුහුදේ ඉන්න මේ සීරපායේ සතුන් ගත්තම ඒගොල්ලන්ගේ ඒ කියන්නේ හන්ටින් ටෙක්නික් එක එක සමානයි.
දැන් මේ අපිට ස්පර්ම් වේල්ස් ගැන ගොඩක් කතා කරා. එතකොට ස්පර්ම් කියන්නේ වේල්ස් ජාති බලින් වේල්ස් and toothed whales ගැන කතා කරා. එතකොට ලංකාවේ වෙන මොනවාද ඉන්න කියන්නේ තල්මසු විශේෂ ඒත් එක්කම ඒ අතරින් තියනවාද කියන්නේ like critically endangered ඩූගන් ගැන මෙන්ෂන් කරලා කිව්ව critically endangered කියලා. ඒ වගේ තව මොනවාද තල්මසු ලංකාව වටේ ඉන්නේ? දැන් තල්මසු වර්ග ගත්තම නම් අපේ සෑහෙන බලින් වේල්ස් ගත්තම අපිට නිල් බ්ලූ වේල් ඉන්නවා, බ්‍රූඩස් වේල් ඉන්නවා, හම්බැක් වේල් ඉන්නවා, එතකොට ඔමුරායි වේල් ඉන්නවා, මින්කි ඉන්නවා. එතකොට එතනම වෙනම කොටසක්. එතකොට අපි ටූත් වේල්ස් ගත්තම ඉන්නවා from the sperm whale to beaked whales. මොකද beaked whales කියලා ඉන්න අපි හොටුල් තල්මසුන් කියන්නේ ඒක යුනික් ස්පීසිස් එකක්. දැන් ඉස්සෙල්ලා අපි හිතන් හිටියේ ලෝකේ ගැඹුරුම ඩයිවර්ස් the deepest divers are sperm whales කියලා, but no, now it has been identified that මේ කවුද අපේ QES beaked whale තමයි ජඹුරටම ඩයිව් කරන්නේ. ඒ වගේ ගොඩාක් කොටස් ඉන්නවා. එතකොට අපි ඒගොල්ලන්ගේ conservation status එක ගත්තොත් මට කියන්න පුළුවන් මේ දැන් අපේ ගොඩක්ම threatened දැන්ට ඉන්නේ වාර්තා වෙන්නේ ලංකාවේ කියන්නේ globally and locally humpback dolphin, finless porpoise, dugong ඔය. එතකොට හැබැයි අපේ තල්මසු ගත්ත blue whale is very endangered. එතකොට මේ humpback whale was classified endangered, but දැන් ඒගොල්ලන්ගේ global population එක recover වෙනවා. ඒත් අර අපිට හරියට ඇනලයිස් කරන්න බෑ. මොකද දැන් අපි මේ තල්මහ ගත්තාම අපි globally category එකට ගත්තාම ඒ සත්වයන් ඒ කියන්නේ එක කොටස් ඉන්නවා, සබ් පොපියුලේෂන්ස් ඉන්නවා. ඒකට සබ් පොපියුලේෂන් මාර්ගයෙන් බැලුවම ඒ ගොඩක් සත්තුන් ඉන්ඩේන්ජර්ඩ් කැටගරි එක තමයි ඉන්නේ. මොකද සබ් පොපියුලේෂන් ගොඩක් ඉන්නවා. දැන් ඇරබියන් සී එකේ උදාහරණයකට කියන්නේ හම්බැක් වේල්ස් අපිට වාර්තා වෙනවා මේ. හැබැයි ඒ ඇරබියන් සී ඉන්නේ පොපියුලේෂන් එකේ less දැන් තමයි ස්ටඩිස් කරගෙන යන්නේ. ඉතින් ඒ පොපියුලේෂන් එකේ තියෙන threats අපි මොකුත් දන්නෙත් නැහැ. ඒ කියන්නේ මොන වගේ ස්ටේටස් එකද තියෙන්නේ, මොන වගේ threats එකවල ෆේස් කරන්නේ. ඉතින් ඒව අර රිසර්ච් කරා තමයි අපිට හරියටම දැනගන්න. but sub population wise of course majority of them are endangered. ඒත් එක්කම ඔයා දැන් කතා කරා මාත් එක්ක කලින් මෙන්ෂන් කරා ඩූගොන්ස්ලා ගැන. ඒ සම්බන්ධයෙන් ඔයා රිසර්ච් කරනවා සාමාන්‍යයෙන් සී ග්‍රෑස් ගැන. සී ග්‍රෑස් කියන දෙයක් අපි අතරම වැඩි අහලා නැහැ. ඉතින් ඒ රිසර්ච් එක ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරගන්න. දැන් මගේ රිසර්ච් එක ඩූගොන් සම්බන්ධ නම් මම අවුරුදු 20ක් තිස්සේ කරනවා. දැන් ගොඩක් උනේ ඒකේ අවුරුදු 20 තුලදී 2010න් තමයි අපි හරියටම කරා ගන්න පුළුවන් උනේ. ඊට කලින් පොඩ කරේ. මොකද ඩූගොන් හැබිටට් එක තියෙන්නේ ඒගොල්ලන්ගේ last foothold in Sri Lanka is the northwestern and northern part of Sri Lanka waters. එතකොට ඒ කොටසේ තමයි අපේ දැන්ටම last seagrass beds තියෙන්නේ. එතකොට අපි ඩූගොන් රිසර්ච් එකේ අපිට දැන් ගොඩක්ම දේවල් අපි කරන්නේ රිසර්ච් එක එක්කම අපි මිනිස්සුන්ව දැනුවත් කරන මේ සතුන්ගේ ඉම්පෝර්ටන්ස් එකයි සීග්‍රාස් ඉම්පෝර්ටන්ස්. සීග්‍රාස් අපි කියන්නේ මුහුදු තෘණ. ඒ කියන්නේ අපේ මේ ටෙරෙස්ට්‍රියල් වැවෙන අපේ උඳු පීලිය වගේ හා සමාන එකක් තමයි ඒක මුහුදේ වැවෙන්නේ. අනිත් එක මුහුදු තෘණ සීග්‍රාස් බෙඩ්ස් ඇවිල්ලා නර්සරි ග්‍රවුන්ඩ් එක කියන්නේ එක ඒ කියන්නේ ගොඩාක් සත්ව විශේෂ වලට ඒගොල්ලන්ගේ මේ බිත්තර දාන පැටව් හැදෙන ඒරියා එකක්. ඉතින් එතකොට ඒ වගේ දේවල් අපි ප්‍රොටෙක්ට් කරන්න ඕනේ කොහොමදත් ඉන්ටර්න්. මොකද බෝවීම හා සමානයි. එතකොට මොකද ඒක හරි ක්‍රිටිකල් හැබිටට් එකක්. අනිත් එක අපි ගත්තම මේ දැන් ක්ලයිමේට් චේන්ජ් ග්ලෝබල් වෝමින් ගත්තම දැන් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම බැලුවම සීග්‍රාස් මුහුදු තෘණ ඒ පද්ධතිවල එබ්සෝබ් කරන ප්‍රමාණයයි ඇමසන් රේන් ෆොරස්ට් එකේ බැලුවොත් කම්පෙයාර් කරොත් මුහුදු තෘණ පද්ධතියේ ඊට වඩා විශාල ප්‍රමාණයක් එබ්සෝබ් කර ගන්නවා. ඉතින් ඒ කියන්නේ ඒක අපිට ඇත්තටම මේ ග්ලෝබලි ඒක ඉම්පෝර්ටන්ට් හැබිටට් එකක්. හැබැයි ඒ හැබිටට් එකට ඉම්පැක්ට් එක වැඩි. මොකද ගොඩබිමට කොහොම කිට්ටුව හැදෙන්නේ. එතකොට දීවරයන් ඒ කියන්නේ මාළු අල්ලන්න ගියාම එතකොට ඩිස්ට්‍රක්ටිව් ෆිෂින් ප්‍රැක්ටිසස් එක පාවිච්චි කරන දැල් වලින් ඒව ඔක්කොම ඩිස්ට්‍රොයි වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි අපි දැන් ගොඩක් දේවල් හිතනකොට මුහුදේ දේවල් හිතනකොට අපි හිතන්නේ මුහුදෙන් තමයි මේවට ඉම්පැක්ට් එකක් තියෙන්නේ අපි මුහුදේ කරන දේවල් කියලා. ඒක නෙවෙයි දැන් අපි ගොඩබිම කරන දේවල් තමයි ගොඩක්ම ඉම්පැක්ට් එක කියන්නේ මුහුදට. ඒ කියන්නේ අපි ගොඩක් ඒ කියන්නේ කට්ටියට මුහුදේ ඒ කියන්නේ මසුන් ඒ කට්ටිය අපි වැඩි දකින්න අඩුයි. ඒ කියන්නේ ගොඩබිම. ඉතින් ගොඩබිම ඉන්න මිනිස්සු ඇතුළේ ගොඩක් දකින්නේ ගොඩබිමේ ඉන්න සත්ත්ව ජාති ගැන. එතකොට ගොඩබිමේ ඉන්න අපිට ඇත්තටම තේරෙන්නේ අපිට මුහුදේ ඉන්න ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා. මුහුදට ඇවිල්ලා අපි මුහුදට මොකුත් ඒ කියන්නේ ඉන්ට්‍රැක්ෂන් එකක් කරේ නැත්නම් එහෙ දූෂණය වෙන්න බෑ කියලා ගොඩක් තමයි හිතන්නේ. ඒ වුණත් ඇත්ත බැලුවොත් රට මැද ඉන්න කෙනෙක්ට වුණත් සාමාන්‍යයෙන් ටොපික් වල විසි කරලා හරි මොකක් හරි විසි කරලා හරි ගංගා වලින් මේ
ඒ දේවල් මුහුදට ඇවිල්ලා එතන දූෂණයක් වෙනවා. ඉතින් ඒ පොලියුෂන් එක තමයි මම හිතන්නේ දැන් කතා කරේ. ඒක තමයි ඒක පොලියුෂන් එක ඒක තමයි අපිට හිතන්නේ අපේ ඉම්පැක්ට් එක ගොඩබිම වෙන ඉම්පැක්ට් එක මේ හානිය තියෙන කියලා මුහුදට. හැබැයි ගොඩක් හානියක් තියෙනවා. දැන් මේ ළඟදී මම දැක්කා පබ්ලිෂ් කරපු පේපර් එකකින් first record of microplastics found in human blood stream. Yes. So එතකොට ඒකෙම පේන අපේ ඉම්පැක්ට් එක. දැන් අපි සාමාන්‍යයෙන් මේ මාළුවෙක් ගත්තම මේක ඇනලයිස් කරාම ඒගොල්ලෝ මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා. ඒ මයික්‍රෝප්ලාස්ටික් එන්නේ ඔබ ස්වභාවික හම්බුන දෙයක් නෙවෙයි ප්ලාස්ටික්. ඒ කියන්නේ අපි කරන ක්‍රියාවෙන් තමයි ඒව මුහුදට වැටෙන්නේ. එතකොට ඒක තමයි දැන් අපි ඇත්තට මම බැලුවොත් කන්සර්ව් කරා. මොකද මුහුද කියන දේ කාටවත් වැඩි තේරෙන්නේ නැහැ. දැන් අපේ ගොඩබිම වෙන දේවල් අපේ වැස්ස හැම එකම මුහුදෙන් තමයි ගවන් කරන්නේ. So sea is the one that governs the climate on land. So ඒක අපි ඒක හරියට ප්‍රොටෙක්ට් කරේ නැත්නම් දැන් අපි උදාහරණයකට කියනවා දැන් සමහරක් රටවල් වල මම දැකලා තියෙනවා ඒ නිවුස්පේපර් ආටිකල්ස් මම දැකලා තියෙනවා අපේ කියනවා මුහුදේ මොනතරම් මාළු ඉන්නවා මත්ස්‍යන් ඉන්නවා අපි ඒව එක්ස්ප්ලොයිට් කරන්න ඕනේ. හැබැයි ඒව එක්ස්ප්ලොයිට් කරන විදිහත් සස්ටේනබල් විදිහට කරන්න ඕනේ. මොකද ඒක නිකන් ජීවන මේකක් නේ. ඒ කියන්නේ අපි රෝදයක් ගත්තොත් බයිසිකල් රෝදයක් ගත්තොත් ඒක එක ස්පෝක් එකක් අපි කැඩුවොත් අපි යනකොට ටයර් එක අබලන් වෙනවා. ඒ වගේ තමයි හැම සත්වයකටම මොනවාරි ඒගොල්ලන් කරන කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා මේ whole ecosystem එකේ. whole ecosystem. ඒක අයින් කරනවා කියන්නේ ඒ සම්පූර්ණයෙන්ම ඔටෝමැටිකලි කොලැප්ස් වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් අපේ සමහරකට අපේ ජීවන කාලය තුල නෙවෙයි. but අපේ අනාගතේ අපේ ළමයින්ගේ දරුවන්ගේ හැබැයි ඒ කාලේ ඒක සම්පූර්ණ කොලැප්ස් වෙන්න පුළුවන්. අපි මේ දේ ගැන කතා කරා අනිල් අපි කල්පිටිය කලින් ඩයිවුට් කරා. එතකොට අපි කතා කරා ටොපික් එක ස්පියර් ෆිෂින් ගැන. ඉතින් ඒ ස්පියර් ෆිෂින් එක ඒගොල්ලන් කියන්නේ ටාගටඩ් ස්පීසීස් එකක් ඒ ආහාර දැමීමෙන් ගැලවුවම මොකක්ද ඒ කියන්නේ ඒකෝසිස්ටම් එකේ වෙන ඉම්පැක්ට් එක කියලා. ඉතින් රන්ලි වා මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ ඒ කියන්නේ ස්ටඩි කරලා ඒ වගේම ස්ටඩි කරලා විතරක් නෙමෙයි මම හිතන්නේ ලොකු ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා රීසර්ච් එක ඒ වගේම ඕෂන් එකේ ඉඳලා ඉතින් අවුරුදු 20ක විතර පළපුරුද්දක් තියෙනවා. හරි ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාලය තුල දැන් අපි දැන් කතා කරන්නේ පරිසරයට වෙන දූෂණය ගැන. අපි කතා කරා ප්ලාස්ටික් ගැන. ඒකට අපි කතා කරා ඒ sea එකෙන් තමයි ඕෂන් එකෙන් තමයි ග්ලෝබල් ක්ලයිමේට් එක රෙගියුලේට් වෙන්නේ කියලා. ඉතින් මේ අවුරුදු 20 ඇතුළත ඔයාගේ අත්දැකීමෙන් ලංකාවේ ඇතුලේ හරි නැත්නම් මුහුදේ නැත්නම් මුහුදේ ජීවීන් අතර මොන වගේ වෙනස්කම්ද දැකලා තියෙනවද? නෝටබල් වෙනස්කම් මොනවද තියෙනවද ලංකාවට රිලේටඩ්? අපි ගත්තොත් මුහුදු ජීවීන් ගත්තම දැන් අපි උදාහරණයකට ඒ අවුරුදු කාලය තුලදී මම දැකලා තියෙන දේ ඇවිල්ලා ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ හැසිරීම බිහේවියර් රටාව සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ දැන් අපි මේ කාලේ ගත්තොත් කල්පිටිය දැන් අපි ඉන්නේ කල්පිටියනේ. දැන් මේ කාලේ ගත්තොත් සාමාන්‍යයෙන් මම මේ කාලේ කල්පිටියට ඇවිල්ලා නිතරම ඉන්නේ. මොකද මේ කාලේ තමයි අපේ මගේ ප්‍රොජෙක්ට් එක තියෙනවා ස්පර්ම් වේල්ස් ගැන. ඉතින් ඒ ස්පර්ම් වේල්ස්ගේ බිහේවියර් එක අපි මේවා කරනවා ෆෝටෝ අයිඩෙන්ටිෆිකේෂන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සවුන්ඩ්ස් උත් අපි රෙකෝඩ් කරනවා. මොකද ස්පර්ම් වේල්ස්ගේ සවුන්ඩ්ස් ගැන මට ඒක පොඩ්ඩක් මෙන්ෂන් කරන්න බැරි වුණා. ඒගොල්ලෝගේ සවුන්ඩ් එක කියන්නේ අපේ හා සමාන භාෂාවල්. ඒගොල්ලෝ කියන්නේ දැන්ට රිසර්ච් කරලා ෆයින්ඩින්ග්ස් වලින් පෙන්නන්නේ එක එක පළාත් වලට එක එක ඕෂන්ස් වල ඒගොල්ලෝගේ ක්ලික් කෝඩ භාෂා වෙනස් වෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි දැන් මේ ඒක රීජන් එකට අදාළ කෝඩ් එකක් තියෙනවා. කෝඩ් එකක් තියෙනවා යුනික්ලු. දැන් අපි හදන්නේ හොයාගන්න ඒ කෝඩ් එක දැන් අපි කියමු ලංකාවේ ඉන්න සත්වයා දැන් හැමතිස්සෙම මෙතන නැහැනේ. යා අනිත් පළාත් වලට යනවා. එතකොට මෙහෙන් ගියාම යා දැන් අපි කියමු දැන් අපි කළා ඒ පේපර් එක ළඟ හෙටානින්ද වෙද්දි එළියට එයි. දැන් අපි කම්පෙයාර් කරන් බලනවා මැඩගස්කාවේ මැස්කරේන් අයිලන්ඩ්ස් වල ඉන්න සත්තුන් දැන් අපේ කෙනා එහෙට ගියොත් අපේ මේ දින කෝඩාව අපි දැන් සිංහල කතා කරන විදිහට යා එහෙ ගිහලා සිංහලම කතා කරයිද නැත්නම් යා එහෙ ගියාම ඒ භාෂාව කතා කරයිද? මොකද ඒක අපි භාෂාවක් වගේ ඇනිමල්ස් අපි ප්‍රංශයට ගියොත් අපි ෆ්‍රෙන්ච් කතා කරනවා. සෝ ඒක තමයි දැන් ඒ වගේ අපිට ඒක ප්‍රූව් කරන්න පුළුවන් වුණොත් අපි අර ජිග්සා පස්ලි ඔක්කොම කැලි ටික වැටෙනවා. එතකොට මේ ඒක තමයි එකක් සෝරි මම ඩීවියේට් වුණා එකෙන්. හැබැයි ඉතින් මම දැන් කල්පිටි නිතරම ඇවිල්ලා ඉන්නේ. මොකද මේ කාලෙට ස්පර්ම් වේල් ඇග්‍රිගේෂන් එක තියෙනවා. එතකොට සත්වය 100 200 500 අපි රෙකෝඩ් කරලා තියෙනවා. එතකොට අපි ඒක රෙකෝඩ් කරලා තියෙන ඒගොල්ලෝ මේට් කරනවා, කාව් කරනවා, සෝෂල් බිහේවියර්. එතකොට වැඩිච්ච ලොකු පිරිමි සතුන් අපි දැකලා තියෙනවා මෙහෙට එනවා. ඒ කියන්නේ මෙහෙට එනවා කියන්නේ අනිවාර්යෙන් මේට් කරන්න. මොකද ඒගොල්ලෝ ඉන්නේ කෝල්ඩ් වෝටර්ස් වල. එතකොට ඒ කාල තුලදී අපි දැකලා තියෙන දේක් තමයි පොඩ එන සතුන්ගේ සංඛ්‍යාව අඩු වෙනවා මේ කාලෙදී. ඉස්සර මේ කාලෙට අනිවාර්යෙන් මාර්තු 15 වෙනි පස්සේ
නිකම් මුහුදට ගියත් ඉන්නවා. දැන් පොඩ්ඩ ඩිලේ එකක් තියෙනවා. ඒ ඩිලේ එක මම හිතන්නේ it's obviously related to climate change. දැන් ඒක හින්දා අපි වෙන ස්ටඩි එකක් පටන් ගන්නවා මේ water quality monitoring ඒ ඔක්කොම පටන් ගන්න යන්නේ. මොකද දැන් අපි ඉස්සර ප්‍රෙඩික්ට් කරලා එන එක දැන් වෙන්නේ නැහැ. දැන් ඒක දැන් අපි දැන් උදාහරණයකට මම විල්පත් සෑන්ඩ් වැඩ කරනවා. ඒකකොටත් දැන් ඒ ගොවි මහතුරුත් කියන්නේ ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරලා දැන් අර කල්ටිවේෂන් පටන් ගන්න එක කරන්න බෑ මොකද චේන්ජ් වෙලා තියෙනවා. So that is climate change. ඒක climate change කියන්නේ ඒ කියන්නේ ස්වභාවික වෙන දෙයක් නෙවෙයි අපි human induced. මේ ඔක්කොම human induced. ඉතින් අපිත් මම හිතන්නේ as responsible citizens of Mother Earth we should know to uphold and do things in a more sort of a mindful way. අපි දැන් climate change එක ගැන කතා කරා. ඉතින් මේ අපි ඒ වගේම අපි දැන් මේ වැඩසටහන අපි මේ ලංකාව වටේ ඉන්න කියන්නේ ශීතපායි සතුන් වගේ කියන්නේ මත්ස්‍යයන් වර්ග ගොඩාක් ගැන කතා කරා. ඉතින් climate change වලට අමතරව දකින්න විදියට මොනවද තියෙන threats මිනිස් ක්‍රියාකාරකම් හින්දා මොනවද තියෙන threats මේ species වලට? ගත්තොත් ඉතින් fishing. ඒ කියන්නේ unsustainable fishing. ඒකේ monitoring එකක් නැහැ proper monitoring mechanism එක නැති ඉන්න තමයි ගොඩක් මේ illegal fishing practices තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් හරියට අපි monitor කරන්න මොකද දැන් උදාහරණයකට කිව්වොත් දැන් ඔය ඩූගම් ප්‍රොජෙක්ට් වල අපි වැඩ කරනවා අපි දැකලා තියෙනවා මේ ඉස්සෝ ශ්‍රිම්ප් කලුපුවෙන් කිලෝ 2-3කට කිලෝ 20ක් 30ක් අනිත් සත්වයෝ ජීවීන් ඒ කියන්නේ ස්ටාර්ෆිෂ් සී හෝසස් ඒ කියන්නේ මාළු වර්ග ක්‍රෑබ් එතකොට අපේ සී ස්නේක්ස්ලා නිකන් ගොඩ දාලා විසි කරනවා. ඒ කියන්නේ මැරෙන්න. ඒ කියන්නේ ආපහු ඒකට ඒ සත්වයන්ව දාන්නේ නැහැ. දැන් පණ පිටින් ඇදලා තියෙනවා. දැන් ඒ එතකොටත් ඒ ප්‍රශ්නේ එතන තියෙන proper education එක නැති ඉඳලා. proper awareness programs කරලා නැති ඉඳලා. ඒක මොකද ඒගොල්ලන් අපි දීවරයන්ටත් අපිට අපිට මේ ඇඟිලි දික් කරලා ඒගොල්ලන්ට වැරදි කියලා කියන්නත් වැරදි පෙන්වන්නත් කියන්න බෑ. මොකද ඒගොල්ලන් පුරුදු තියෙන ජීවිත. ඒගොල්ලන් පුරුදු වෙලා තියෙන දේවල් තමයි වෙන්නේ. ඒකට ඒගොල්ලෝ අර දැල ඇද්දන් පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය දේ ගන්නවා. අනිත් එක එහෙමම තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අපි what can say mindset එක වෙනස් කරන්න ඕනේ. රනිල් ඔය කියන්නේ මට ගොඩක් තේරෙනවා හරිම passionate මේ field එක ගැන. ඒ වගේම ලොකු ආදරයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගැන රීසර්ච් කරලා මේ ස්පීසිස් බේරගන්න මොකද්ද මෙන් එහාට අපිට කරන්න පුළුවන්. අතට මේක ලොකු කියන්නේ ලංකාවට ලෝකයට මං හිතන්නේ ලොකු මහඟු සේවාවක්. ඉතින් ඒත් එක්කම මම දැක්කා මේ සම්බන්ධයෙන් පොතක් රිලීස් කරන්න ඉන්නවා මේ කරපු ස්ටඩීස් වල. ඒ පොත ගැන පොඩ්ඩක් මෙන්ෂන් කරොත් මොකද මං හිතන්නේ මේ අංශයෙන් තව ගොඩක් මිනිස්සු ඇති මේවා ගැන කියවලා දැනගන්න. මොකද හැමෝටම ඔපචුනිටි එක නැහැ ගිහිල්ලා මේ සතුන් නරඹන්න. ඒ වුණාට ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් එන්න පුළුවන් මේ දේවල් දැනගන්න. ඉතින් ඒක ගැන ඒ පොත ඇක්චුලි ඒක ඇවිල්ලා මේ දැන් ටිකක් කාලයක් තිස්සේ මම ලියන පොතක්. මේ ඒක ඇවිල්ලා ඒකේ ලොකු ඒක බුක්ස් දෙකක් ඇක්චුලි. ඒක ඇවිල්ලා handbook to the marine mammals of Sri Lanka. ඒ කියන්නේ marine mammals of Sri Lanka කිව්වම ඒක කවර් කරන්නේ ඒ කියන්නේ globally ඒක පොඩ්ඩක් අපි touch කරන but mainly it revolves around the species found in our waters. එතකොට historical data ඉනම්ම පොඩි chapters තියෙනවා. ඒ කියන්නේ historically මොනවද තියෙන්නේ අපේ ancient archaeological excavations වලින් අපිට හම්බෙලා තියෙන සත්වයන් ඒ කියන්නේ මුහුදු සීරපායි. ඒ මොනවද හම්බෙලා තියෙන්නේ මොන වගේ සත්තුන්ද එතකොට වර්තමානට එනකොට මොනවද තියෙන්නේ ඒක තමයි මේ මේන් බුක් එක and also ඒකෙත් ගොඩක් දේලා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් identification guide එක. ඒක සම්පූර්ණයෙන් ලංකාවේ සතුන් ගැනද නැත්නම් නෑ in general ඒක කවර් කරන්නේ ලංකාවේ හම්බ වෙන marine mammals විතරයි. ඉතින් ලංකාවේ ඒ කියන්නේ මේ අංශයෙන් දැනට වාර්තා වෙලා තියෙන සතුන් ටික. So thank you very much මම ඒ කියන්නේ ගොඩක් information share කරා මම මගේ opinion එකත් ඒ කියන්නේ ගොඩක් මේ වගේ කරන රිසර්ච් බයොලොජිස්ට් කෙනෙක් විදිහට රිසර්ච් කරලා මේ වගේ ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ පබ්ලික් එකත් එක්ක ෂෙයා කරන එක මම හිතන්නේ ඒකෙන් ඒ කියන්නේ ලොකු සේවයක් වෙනවා. මොකද හැමෝටම මේ ෆීල්ඩ් එක ගැන අයිඩියා එකක් නැහැ. මේ වගේ ස්ටඩි එකක් නැහැ. ඒ වුණාට awareness ඒ සතු ගැන දැනගත්තම conservation ගැනත් automatically ආසාවක් එනවා කියන එක තමයි මගේ පරමාර්ථය. So thank you very much Ranil for being in the program. It's a massive pleasure for us to have you and discuss with you and gain the knowledge from you. I'm sure everyone watching this program as well enjoyed what you shared with us. So thank you very much and I'll see you around. Okay, thanks. Cheers.